මම මේ අවස්ථාවේදී මේ මාලිමා ආණ්ඩුව තවත් පෙන්වන කෝලමක් පිළිබඳව කතා කරන්න උත්සාහ කරන්නේ. අද මොහු මේ පෙන්වන එක තවත් කෝලමක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විපක්ෂයේ සියලු දෙනා විරුද්ධයි කියන මතය. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී අපි කියන්නට ඕනේ පිවිතුරු එළවුමේ නායක නීතිඥ උදේ ගම්මන්පිල මැතිතුමාත් අපිත් මේ පක්ෂයේ පිවිතුරු එළවුමේ හැටියට අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එක පිළිගන්නා කාරණයක්. මෙතනදී අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට නෙවෙයි විරුද්ධ වන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා මේ රජය පෙන්වන මේ කෝලම මේ වැඩබැරි ආණ්ඩුව පෙන්වන දේ පිළිබඳව තමයි අපි මේ පෙන්වීමට උත්සාහ කරන්නේ. මොකද අද මේ ආණ්ඩුව කරන වැඩක් ක්‍රියාවක් සාර්ථක නැහැ. ඒ සාර්ථක නැති වෙන ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවට මේ වැඩ කිරීම පිළිබඳ කිසිම අත්දැකීමක් නැහැ. එක පැත්තකින් මේ ආණ්ඩුව තවත් උත්සාහ කරනවා මේ ජනතාවගේ පැත්තෙන් ඉඳගෙන ඉන්නව බව පෙන්වමින් මේ විපක්ෂය මර්ධනය කිරීම සඳහා කටයුතු කරන ආකාරයක් අපිට පෙනී යනවා. අපි දන්නවා මේ රටේ මේ වෙනකොට අධ්‍යාපන ලබන ශිෂ්‍යෝ ලක්ෂ 44ක් විතර ඉන්නවා. පාසල් 10000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. මම මේ පිළිබඳව විශේෂයෙන් කතා කරන්නේ මම මේ වෙනකොට අවුරුදු 35ක මේ අධ්‍යාපන ශාස්ත්‍රය පිළිබඳ අත්දැකීමක් තියෙනවා. ඒ අවුරුදු 35 අත්දැකීම තුළ මම පොළොන්නරු වගේ දුෂ්කර පළාතක සේවය කළා තියෙනවා. ඒ වගේම කොළඹ නගරයේ පළාත් පාසල් වල සේවය කළා තියෙනවා. ඒ වගේම මේ කොළඹ නගරයේ සුපිරි ජාතික පාසලක් වෙන ඉසිපතන විද්‍යාලයේ සේවය කළා තියෙනවා. මේ සියලුම පාසල් පිළිබඳව ඒ වගේම ඒ පාසල් වල අධ්‍යාපන ලබන දරුවෝ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. මේ අවස්ථාවේදී කියන්නට ඕනේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා විශේෂයෙන්ම මේ ආණ්ඩුවට කිසිම උවමනාවක් තිබුණේ නැහැ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගේන්න. අපි දැක්කා මොහුන් කරන ක්‍රියාවලියෙන් දිහා බැලුවාම ඒ ක්‍රියාවලියෙන් මොහු කියන්නේ නව ලෝකයට වැඩ ලෝකයට හොඳ දරුවෙක් බිහි කරන්න විද්‍යාව තාක්ෂණය තියෙන්නට ඕනේ. ඒ වගේම මේ රැකී රක්ෂා හිඟයට පිළියමක් විදියට ඔවුන් විද්‍යාව තාක්ෂණ අතින් ඉහළ ස්ථානයකට ඉන්නට ඕනේ කියන. නමුත් අපිට පැහැදිලිව පේනවා මේ මොවුන් මේ ඉදිරිපත් කරන මේ නව තාක්ෂණ මේ නැත්නම් මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්ක මේ ග්‍රාමීය පාසල් හා මේ නගරබද පාසල් අතර පරතරයේ දරුවන්ගේ පරතරය ඉතාමත් ශීඝ්‍ර වෙනවා. මොකද මේ විද්‍යාව කියන එක ගත්තාම ඒවට පරීක්ෂණ කරන්නට ඕනේ. ඒ පරීක්ෂණ සඳහා විද්‍යාගාර තියෙන්නට ඕනේ. පරිගණක තියෙන්නට ඕනේ. ඒ පරීක්ෂණය තුළින් තමයි අපිට පුළුවන්කම ලැබෙන්නේ නිගමනයකට එන්න. නිරීක්ෂණයට එන්න. ඒ නිරීක්ෂණයෙන් තමයි අපි අවසානයේ නිගමනයකට එන්නේ. එතකොට මේ සමහර මේ රටේ විශාල පාසල් සංඛ්‍යාවක් තියෙනවා. ඒ කිසිදු සමහර පාසල් වලට විදුලිය නැහැ. පරිගණක වාසකම් නැහැ. හැබැයි ඒ දරුවන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් එක්කම හිතන්න ඔවුන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අඩාල තත්ත්වයක් වෙන බව තමයි අපිට කියන්න තියෙන්නේ. අද මේ වෙනකොට ආණ්ඩුව පිළි අරගෙන තියෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා පිළි අරගෙන තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩුපාඩුවක් තියෙනවා කියලා. ඒ නිසා තමයි ඔහු ඊළඟට රටේ අග්‍රාමාත්‍යතුමිය ඒ වගේම අධ්‍යාපන මැතිනිය පිළි අරන් තියෙනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අඩුවක් තියෙනවා කියලා. ඒකට හොඳම උදාහරණය තමයි මේ වෙනකොට ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානියාගේ වැඩ නතර කළා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රේෂ්ඨ ප්‍රධානීන් 3 දෙනෙක්ගේ වැඩ තහනම් කළා. ඒකෙන් පැහැදිලි වෙනවා එනම් මේකේ මොකක් හරි අඩුවක් තියෙනවා. එහෙම තියෙද්දි මේ මාලිමා ආණ්ඩුවේම ඉන්න සමහර මැතිවරු මේ අහිංසක දෙමාපියන්ව පාරට බස්සලා මේ ප්‍රතිසංස්කරණ අපිට අවශ්‍යයි කියන පිළිබඳව උද්ඝෝෂණය කරනවා. මම මේ දෙමාපියන්ට කියන්නට ඕනේ මේ පිළිබඳව ඔබ නොදන්නවා වුණාට මේ ඇතුලේ මේ මැති ඇමතිවරුන්ගේ තියෙන්නේ ඔවුන්ගේ මේ පරාජය පිළිගැනීමේ නොහැකියාවක් ඔවුන්ට තියෙනවා. ඔවුන් හිතනවා අඩියක් පස්සට ගැනීම ඔවුන්ගේ මාලිමා ආණ්ඩුවේ පරාජයක් කියලා. මම හිතන්නේ මේ ඉතිහාසය ගැන නොදන්නා නිසා තමයි මේ ක්‍රියාව ඔවුන් කරන්නේ. අපි දන්නවා අපේ ඉතිහාසය ගත්තාම අපි පෘතුගීසින් එක්ක අපි ඉංග්‍රීසින් එක්ක සටන් වලට ගිහිල්ලා ඒ සටන් වලදී අපේ නායකයෝ පසුබැහැලා තියෙනවා. ඒ පසුබෑමේ අවසානයේ තමයි අපි ජයග්‍රහණය. මම හිතන්නේ එක පැත්තකින් ගත්තාම
රටේ ජනාධිපතිතුමා මම හිතනවා හරි තීරණයක් ගත්තත් ඔවුත් එක්ක ඉන්න මේ අනිත් සහචරයින්ට නොහැකියාවක් තියෙනවා ඒ ගව පිළිගන්න. ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නට ඕනේ මොකද අධ්‍යාපනය කියන එක පිළිබඳව අපි ගත්තොත් සමාජයක් රටක් ලෝකයක් වෙනස් කරන්න පුළුවන් ප්‍රධානම අවිය බවට පත් වෙලා තියෙන්නේ අධ්‍යාපනය. එහෙමනම් මේ අධ්‍යාපනයේ තියෙන ප්‍රධාන කාරණේ තමයි විශේෂයෙන්ම මේ අවශ්‍ය අඩුපාඩුකම් රජයේ සකස් කළ දෙනකොට. මම උදාහරණයක් ඇරෙන්න කිව්වොත් මම දන්න පාසල් කීපයක් තියෙනවා. ඒ පාසල් වල ගුරුවරු නැහැ. ඒ ගුරුවරුන් දෙමාපියන්ගේ බලවත් පෙරත්ත නිසා බොහෝ වෙලාවට SDS නැත්නම් පාසල් සංවර්ධන සමිතියෙන් ගෙවලා මේ ගුරුවරුන් අරන් තියෙන ඉස්කෝලවල. සමහර වෙලාවට සමහර පාසල් වල 10 15 20 25 ඉන්නවා. උදාහරණයක් ගන්න එක ගුරුවරයෙක්ට මාසික දීමනාව දුන්නොත් 30000කට. ගුරු 10ක් හිටියොත් ලක්ෂ 3යි. ලක්ෂ 3 අවුරුද්දකට ලක්ෂ 36යි. ඒ ලක්ෂ 36 මාණ්ඩුවෙන් නෙමෙයි ගවන්නේ. ඒ ලක්ෂ 36 ගවන්නේ පාසලේ දෙමාපියෝ. පාසල් සංවර්ධන සමිතිය හරහා. ඒ නිසා මම හිතනවා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වෙන්න එක පැත්තකින් අවශ්‍ය ගුරු සංඛ්‍යාව ලබා දෙන්නට ඕනේ. ලැබ් පාසුකම් ලබා දෙන්න ඕනේ. පරිගණක පාසුකම් ලබා දෙන්නට ඕනේ. ඒ වුණොත් විතරයි අපි බලාපොරොත්තු වෙන අරමුණු ඉෂ්ට කර ගන්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අපි මේ දිහා බැලුවම අපිට පැහැදිලිව පේනවා මේ අපේ රටේ අධ්‍යාපන අතීතයේ අධ්‍යාපනය ගත්තාම අපේ පිරිවෙන් පන්සල මූලික කේන්ද්‍ර කරගෙන තමයි අද අපිට මේ අධ්‍යාපනය ලබා දුන්නේ. එතකොට ඒ ලබා දුන්න අධ්‍යාපනය නිසා අපි දන්නවා ඉතාමත් විචක්ෂණ බුද්ධිමත් තියෙන පිරිසක් අතීතයේ බිහි වුණා. ඒ බිහි වෙච්ච පිරිස බිහි වුණේ පන්සල කේන්ද්‍ර කරගෙන. අද මේ නිසා මේ මාලිමා ආණ්ඩුව ගන්න ප්‍රධාන පියවර තමයි අද පන්සල කියන්නේ ඒකේ කොඳුනාරිය බවට පත් වෙලා කියන මේ ජාතියේ කොඳුනාරිය භික්ෂුන් වහන්සේ. ඒ භික්ෂුන් වහන්සේලාට පාර දීම අද මේ මාලිමා ආණ්ඩුව හොඳින්ම කරගෙන යන බව තමයි අපිට පැහැදිලි වෙන්නේ. මොකද භික්ෂුව විනාශ කරොත් මේ මාලිමා ආණ්ඩුවට පුළුවන්කම තියෙනවා මේ රටේ වුන් බලාපොරොත්තු වෙන දේ කරන්න. අපි දන්නවා ඉංග්‍රීසි කාලේ ජෝන් ඩොයිලි උන්ගේ එංගලන්තයට කියලා යවන්නේ මොකද්ද? මේ කසාවන් සූර පුරවගත්ත පිරිසක් ඉන්නවා මේ අය නිසා අපිට අවශ්‍ය දේ මේ රටේ කරන්නට බෑ කියලා. අද ඒ දෙයම තමයි මාලිමා ආණ්ඩුව මේ කරන්නේ. ඔව් කියනවා ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා කියන්නේ මොකද්ද? ජනාධිපතිතුමා උතුරට ගිහිල්ලා කියනවා මේ දකුණේ අය මේ උතුරේ තිස්ස විහාරේ වඳින්නට එන්නේ වෛරය නිසා කියලා. මම හිතන්නේ ඉතිහාසය දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා මහණෙනි බෞද්ධයෙක් දැක ප්‍රසාද සංවේදය උපදවාගත් ස්ථාන 4ක් පිළිබඳ. ඒ තමයි බෝසතුන් ඉපදුණු ස්ථානය, ඊළඟ බෝසතුන් බුද්ධත්වයට පත් ස්ථානය, බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනා කරපු ස්ථානය, එතකොට අනිත් පැත්තෙන් තමයි බුද්ධ පරිනිර්වාණය සිද්ධ වෙච්ච ස්ථානය. මේ දිහා බැලුවම අපිට පැහැදිලි වෙනවා අද බෞද්ධයෝ මේවා වඳින්න යන්නේ ඉන්දියාවට මේ ඉන්දියාවේ මිනිස්සුත් එක්ක තියෙන වෛරය නිසා. ඒකම අපි දන්නවා බුදුන් වහන්සේ කියලා කියන්නේ තුන් පාරක් ලංකාවට වැඩපු අතිපාරිශුද්ධත්වයට පත්වෙච්ච ස්ථානයක් ලංකාව. එතකොට ඒ නිසා මම හිතනවා මාලිමා ආණ්ඩුව මොන දේ කරන්න ගත්තත් මම හිතනවා ඒක මේ අපේ ශාසනයට අනුව මේක ඉවර කරගන්න හම් වෙන්නේ නැහැ. ඒකම මම කියන්නට ඕනේ අනිත් පැත්තෙන් අපි ගන්නවා මේ බුදුහාඳුරෝ අවස්ථාව අපි කරන් මේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ ගත්තාම මේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ තමයි ලංකාවේ බෞද්ධ ස්ථානයේ කේන්ද්‍ර ස්ථානය බවට පත් වෙලා තියෙන්නේ. තෝතැන්න බෞද්ධයන්ගේ සියලු සිද්ධාස්ථාන තියෙන ඒ ස්ථානවල. එතකොට මේ මාලිමා ආණ්ඩුව LTT සංවිධානයේ සල්ලි වලට මුදල් වලට යටවලා මේ සම්පූර්ණ මේ පුරා සිද්ධාස්ථාන සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ වැඩපිළිවෙල තමයි අද මේ පවත්වාගෙන යන්නේ. අද උතුරේ නැගෙන හිටපු සිංහල ජනයා අද සමහර උතුරු ප්‍රදේශවල ඇත්තේම නැහැ. අද ඇත්තේම නැහැ. ඔව් මත එම් පළවා ඇරලා. නමුත් අද ඒ ගැන කතා කරන්න ආණ්ඩුව කිසිම උත්සාහයක් දරන්නේ නැහැ. ඒ නිසා මම මේ අවස්ථාවේදී කියනවා මේක අහිංසක තත්ත්වය අපි දන්නවා කැලණිතිස්ස රජතුමා අර නිර්දෝෂී භික්ෂුන් වහන්සේ නමක් තෙල් කතාරමක දාලා ඝාතනය කළා කියලා අපි ඉතිහාසය දන්නවා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මූද ගොඩ ගලලා මේ රට සම්පූර්ණයෙන් විනාශ වෙලා යන්නේ. හැබැයි අපිට දුක වෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාට මේ දක්වන මේ අගෞරවයේ සිරගෙවල් වලට දැමීම මේව තුල ඉතා ඉක්මනින් මේ රට
විනාශයටපත් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදී මේ නායකයන්ට නෙමේ මේකේ ඵල විපාක සිද්ධින්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාව නැත්නම් මේ අපිට. ඒ නිසා මම හිතනවා මේක නැවැත්වීම ඉතාමත් වැදගත් දෙයක්. එසා අවශ්‍ය දෙයක්. ඒ සඳහා මම හිතනවා ජනතාවට මේ පෙළ ගැසෙන්නට ඕනේ. මොකද මේක දිගින් දිගටම අද අපේ භික්ෂුන් වහන්සේලා දිනෙන් දින හිරගෙවල් වලට දානවා. දිනෙන් දින අල්ලලා එකම වරද වෙනුවෙන් ඒකේ දඩුවම ලැබෙන්නේ භික්ෂුන් වහන්සේලාට විතරයි. අනිත් අන්‍යාගමිකයන්ට මේක ලැබෙන්නේ නැහැ. ඔවුන් ඒ ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙනම් මේ නීති අද නීති අවිනීතියක් බවට පත් වෙලා තියෙනවා මාලිම ආණ්ඩුව. මේ වෙලාවේදී අපි සම්පූර්ණයෙන්ම කියනවා මේ මාලිම ආණ්ඩුවට මේ වහම නවත්තලා මේ ජනතාවගේ සුබ සිද්ධිය සුබ සාධනය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම අවශ්‍ය පියවරවල් ගන්න කියන ඉල්ලීම කරනවා. ස්තුතියි.